2001 MCQ 53 වෙනි ප්‍රශ්නේ ප්‍රකාශ තුනක් දීලා තියෙනවා. මොකක්ද හරි මොනවද හරි කියලා අහලා තියෙනවා. ඒතර පළවෙනි එකේ කියනවා මේ චක්‍රීය ක්‍රියාවලියක් පරිපූර්ණ වායුවක් එක්ක මෙයාගෙන් වෙන සඵල කාර්ය ධනාගයක් වෙනවා කියලා කියනවා. අපි කොහොමද කාර්ය ප්‍රමාණය ගන්නෙ මේ වගේ PV වක්‍රයක් එක්ක මේ වගේ චක්‍රීය ක්‍රියාවලියක කාර්ය ප්‍රමාණය දෙන්නේ එයාගෙන් වට වෙච්ච වර්ගඵලය ඇතුලේ. right? ඒකේ වර්ගඵලය PV ගුණිතයට සමාන වෙනවා. එතකොට මෙයා කැරකෙන්නේ දක්ෂිනාවර්ත ඔරලෝසුවේ කටු කැරගෙන පැත්තට. එහෙම වුණොත් මෙයා ධනාගයක් තමයි. එහෙනම් ඒ ප්‍රකාශය හරි මෙතන. ඊළඟට A වල ඉඳලා B වලට යද්දී A වල ඉඳලා B වලට යද්දී මෙන්න මෙහෙම යද්දී මෙයාගේ පරිමාව වැඩි වෙනවා. මොකද මෙතන පරිමාවට වඩා මෙතන පරිමාව වැඩි. එතකොට මේ A වල ඉඳලා B වලට යද්දී පරිමාව වැඩි වුණා කියන්නේ යාගෙන් වෙන කාර්ය ධනාගයක් විදිහට අපි සැලකන්නේ. එතකොට ඩෙල්ටා W ධනයි මෙතන. අනිත් එක අපිට දීලා තියෙනවා අභ්‍යන්තර ශක්ති සම්බන්ධයෙන් B වල අභ්‍යන්තර ශක්තිය වැඩි A වල ශක්තිය අඩුයි. එතකොට A වල ඉඳලා B වලට යද්දී අභ්‍යන්තර ශක්තිය වැඩි වීමක් වෙනවා. එතකොට අපි ආව ඩෙල්ටා U එයත් ධන කියලා තමයි එන්නේ. එතකොට තාපගති විද්‍යාවේ පළවෙනි නියමයෙන් කියනවා ඩෙල්ටා Q සමානයි ඩෙල්ටා U ධන ඩෙල්ටා W. එතකොට ඩෙල්ටා U ධනයි ඩෙල්ටා W ධනයි. එහෙනම් මෙතෙන්දී එන ඩෙල්ටා Q ධනයි. එහෙනම් පද්ධතියට තාපය ලබා දෙන්න ඕනේ. පද්ධතිය තාපය අවශෝෂණය කරගන්නවා. right? ඒක මේකේ කියලා දෙනවා. එතකොට ඒ කෑල්ල හරි. ඊළඟට V වල ඉඳලා A වලට එන කෑල්ල. V වල ඉඳලා A වලට එද්දී පරිමාව අඩු වෙනවා. මෙතන තිබ්බ පරිමාව මෙතෙන්ට යනවා. එහෙනම් මෙතන එන ඩෙල්ටා W ඍණයි. ඊළඟට අභ්‍යන්තර ශක්තියත් අඩු වෙනවා. අභ්‍යන්තර ශක්තිය අඩු වෙනවා එයත් ඍණයි. එතකොට මෙයත් ඍණ වෙලා මෙයත් ඍණ වුණොත් ඍණේව දෙකක් එකතු කරත් අපිට එන උත්තරේ ඍණයි. එහෙනම් මෙතන ඩෙල්ටා Q ඍණයි. ඒ කියන්නේ මෙයා තාපය එළියට දෙනවා. මෙයා තාපය පිට කරනවා විමෝචනය කරනවා. එතකොට ඒ කැලෙන් කියලා තියෙන එකත් හරි. එතකොට B ප්‍රකාශයත් හරි. C ප්‍රකාශයට ගියොත් මේක චක්‍රීය ක්‍රියාවලියක්. චක්‍රීය ක්‍රියාවලියක පටන් ගත්ත තැනටම එක චක්‍රයක් ඉවර වෙද්දී PV මෙන්න මේ රූප සටහනේ right PV ප්‍රස්ථාරයේ එකම තැනට ආයෙනවා. එතකොට එකම තැනට තියෙන එකම උෂ්ණත්වයක්. එතකොට මෙයා එකම උෂ්ණත්වයක තමයි ඉන්නේ. එතකොට C ප්‍රකාශයත් හරි චක්‍රීය ක්‍රියාවලිය සලකන්නේ. එතකොට උත්තර තුනම හරි. එයාට උත්තරේ 5 වෙනි උත්තරේ වෙනවා.